හරි සියලුම දෙනාටම සුබ දවසක් වේවා. ඉතින් මම ගොඩක් කාලෙකින් අලුතෙන් නිර්මාණය කරපු පික්සල් බූස්ටර් එකක් ගැන වීඩියෝ එකක් මම අද අරගෙන ආවේ. ඉතින් මේ බූස්ටර් එක ගැන මම වැඩිපුර දුරදිග වීඩියෝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඉක්මනින් මේ බූස්ටර් එක මොකද වෙන්නේ කියන එක මම ඔයාලට පැහැදිලි කරන්නම්. අපිට පුළුවන් මේ බූස්ටර් එක ගත්තාම මේකේ අවුට්පුට් 4ක් තියෙනවා. අපිට ඉන්පුට් 4ක් දීලා අවුට්පුට් 4ක් ගන්න පුළුවන් මේකේ. ඒ වගේම එක ඉන්පුට් එකක් දීලා අවුට්පුට් 4ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ එක ඉන්පුට් එකක් දීලා ඒ ඉන්පුට් එකේම කොපි 4ක් එළියට ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්ට්‍රෝලර්ස් 4කින් එකිනෙකට වෙනස් වූ data input කරලා ඒ අවුට්පුට්ස් 4ම මේකෙන් බූස්ට් කරලා ගන්න පුළුවන්. ඇත්තටම ගොඩක්ම සක්සස් වුණා මේ වැඩේ. ගොඩක් කට්ටිය අපිට බූස්ටර් එක හදන්න කලින් ඕඩර් කරපු කට්ටිය බූස්ටර් එක අරගෙන ගියා. ඒගොල්ලෝ බලලා අපිට ඇත්තටම ගොඩක් කට්ටිය කතා කරා බූස්ටර් එක හොඳයි කියලා. ඉතින් ඕගොල්ලොත් බූස්ටර් එක අරගෙන බලන්න. මම ඕගොල්ලන්ට කොහොමද ඒක වැඩ කරන්න කියන එක මම දැන් ඕගොල්ලන්ට පෙන්නන්නම්. හරි මේ තියෙන්නේ මේ බූස්ටර් එක. අපි දැන් මේ සම්බන්ධ කරලා තියෙන මේ බූස්ටර් එක ඔයාලට පේනවා ඇති. මම මේ මගේ පික්සල් ලොක්කා කන්ට්‍රෝලර් එකෙන් තමයි මේකට data supply එක මෙතන input කරලා තියෙන්නේ. මේ නිල් කොළ පාට වයර් එකෙන් තමයි මම මේ data එකක් input කරලා තියෙන්නේ. මේ වගේ 4ක් මේකට input කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මම මේ එකක් input කළා ඒ දුන්න එක මේ 4ටම කනෙක්ට් කරගෙන තියෙනවා. ඔක්කොම එකම data එකක් වෙන. එතකොට මේ පැත්තෙන් data 4ෙන්ම එකම out වෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මෙතෙන්න data 1 එකට එක කන්ට්‍රෝලරයක් දෙනවා, data 2 එකට තව එකක්, 3ට එකක්, 4ට එකක් එහෙම දීලා මේකෙන් ඒකට සම්බන්ධ output එක ගන්න පුළුවන්, 4ක් ගන්න පුළුවන්. මම දැන් මේ කරලා තියෙන්නේ එක data එකක් input කරලා මේ පැත්තෙන් out 4ක්, එක සමාන out 4ක් එළියට ගන්න එක. එතකොට මෙතෙන්න තමයි මම මේකේ සම්බන්ධ කරන්නේ රැස්මාලාවට input කරන data wire එක. ඔයාලට මම data wire එක පෙන්නන්නම්. මෙන්න මෙතනින් රැස්මාලාවේ මෙතෙන්න මේ data wire එක විතරයි input වෙන්නේ. එතකොට මේ wire එක අපි සාමාන්‍ය හොඳ wire නෙමෙයි මේ දාලා තියෙන්නේ. මේ බූස්ටර් වලට එන හොඳ wire එකක් තියෙන. ඉතින් මේ wire දැම්මොත් එimhe ගොඩක් දුර ගන්න පුළුවන්. මේකේ වලට පේනවා මම මේ ඩබල් පොට මේ දාලා තියෙන්නේ. මේ ඩබල් පොට දාලා තියෙන්නේ මේ wire එක බලන්න. මේ උඩින් අරගෙන ඔහම දාලා තියෙන්නේ. මෙහෙම ගිහිල්ලා ඉවරලා මම මෙතන මේ ජනලේ එල්ලලා තියෙන්නේ මේ ඒ දුර සාමාන්‍ය මෙතනම තියෙනවා මීටර 45කට වැඩි මේ ඩබල් වයර් එක දික් කරොත් මට දුර දාන්න බැරි නිසා මම මේ ඩබල් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. ඒකල්ලා මෙතන මේ කෙළවරේ පොට පෙන්නන්නම්. මේ කෙළවරේ පොට මේක අපි බූස්ටර් එකට ඉන්පුට් කරන්න විතරයි තියෙන්නේ මෙතන. ඔයාලට මම පෙන්නන්නම්. මෙහෙම තියෙන රස්මාලාව මෙන්න මෙතන. මෙන්න. කිසිම data වල lag එකක් නැහැ. අතර මේ අඩි 3ක එකක් මේකෙම බලු 5066ක් තියෙනවා. එතකොට මේ මෙතනම මේ ස්ට්‍රිප් එකේ දුරයි වයර් එකේ දුරයි එක්ක බලනකොට ඇත්තටම කිසිම lag එකක් කරව මේවා මුකුත් නැහැ. හොඳට වැඩ කරනවා. එතකොට අපිට කන්ට්‍රෝලර් එකෙන් brightness speed ඒවා අඩු වැඩි කර ගන්න පුළුවන්. දැන් අපි තව එකකට මෙතන දීලා බලමු. මේ දෙවනි මේ කෙළවර එකකට වගේ. එතකොට මේ 4ෙන්ම output වෙනවා. එනවා ඇති. මේ 4ෙන්ම ගන්න පුළුවන්. දැනට කිසි ප්‍රශ්නයක් නැහැ. මීටර 45ක් 50ක් විතර මම දැන් දාපු වයර් එක මීටර 45ක් විතර වගේ තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට තව දුර දාන්න පුළුවන් මේකේ. මට හිතෙන විදිහට මීටර 70කට 80කට ආසන්න අගයක් මේකෙන් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඕගොල්ලොන්ට අරන් බලන්න පුළුවන්. කන්ට්‍රෝලර් එක මේ විදිහට තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. මේකේ තව දෙයක් තියෙනවා. මේකේ අපි මේ ඉන්පුට් කරලා තියෙන්නේ 5 වෝල්ට් පවර් සප්ලයි එකකින් තමයි මේ ඉන්පුට් එක කරන් තියෙන්නේ. ඕගොල්ලොන්ට මේකේ පුළුවන්
5 volt එකයි 12 volt එකයි දෙකම ඔයාලට input ගන්න පුළුවන් මේකේ 12 volt side එකට උනත් ඔයගොල්ලොන්ට මේකෙන් වැඩක් ගන්න පුළුවන් 12 volt pixel control කරන්නත් පුළුවන්. ඉතින් මේව තමයි බූස්ටර් එකේ තියෙන මේකේ වැඩිදුර විස්තර දැනගන්න අපිට කතා කරන්න. ඉතින් මම හිතනවා මේක සාර්ථක වෑයමක් වෙයි කියලා. ඉතින් අපේ ගොඩක් සහෝදරවරු බූස්ටර්ස් හදලා තියෙනවා. ඉතින් ලොකු ලොකු ගැජමැටික් මේකට දාලා නැහැ. ඔයගොල්ලොන්ට පේනවා. හැබැයි තාක්ෂණික පැත්තෙන් අපි ඉතාමත් නිවැරදිව මේක කරා කිව්වොත් මම නිවැරදි. ඉතින් ඔයගොල්ලෝ අපිට කතා කරලා මේ සම්බන්ධයෙන් විස්තර දැනගන්න පුළුවන් මේ බූස්ටර් එක සම්බන්ධයෙන්. හරි. බොහොමත්ම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.